ඒකේ ඔන් කරන ස්විච් එක මේ ටිකේම තමයි තියෙන්න ඕනි. අර අතනාම්මේ උඩ තියෙන්නේ මොකද්ද කොක්කක් වගේ එකක්? ඒකද? ඉන්න බලන්න. Switch on. ආයුබෝවන් මම රොබෝටික්කා. කවුද මගේ ස්වාමියා? වැඩේ හරි අම්මේ රොබෝ ඔන්නුලා. ඉන්න මම ඔයාට කීකරු වෙන පාස්වර්ඩ් එක ගහන්නම්. 2 4 6 8. ඔන්න හරි. හායි සුමුදු කොහමද? මගේ ස්වාමියා සුමුදු. කොහමද සුමුදු ඔයාට? දැනට නම් හොඳින් ඉන්නවා රොබෝටික්කෝ. එහෙනම් කමක් නෑ. මම ආවේ ඔයාව ආරක්ෂා කිරීමටයි. ඔයාට සිදුවන සතුරු ප්‍රහාර මම වළක්වනවා. බොහොම ස්තුතියි රොබෝටික්කෝ. මට දැනෙනවා ඔයාට අද දිනයේ සතුරු ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බව. මොනවා? ඔව්, කිසි දෙයකට බය වෙන්න එපා. මම සතුරු ප්‍රහාරය සාර්ථකව මැඩ පවත්වනවා සුමුදු යාළුවා. එහෙනම් කමන්නේ. ඇත්තටම චූටි පුතා මම තාත්තට බැන්නට යා ඇත්ත තමයි කියලා තියෙන්නේ. කොහොම හරි අර හිටි කොල්ලගෙන් කරදරේ ඉවරයක් කරනවා කියලා. ඒකනේ අම්මේ. කවුද හිතුවේ ඉතින් මෙච්චර දියුණු රොබෝලා ඉන්නවා කියලා නේද? දැන් ඉතින් මට බය නැතුව ඕනි ගමනක් ගිහිල්ලා ආවැකි. රොබෝටික්කා ඉන්නවනේ මගේ පිටිපස්සෙන්ම මගේ ආරක්ෂාවට. ඔව් චූටි පුතා මටත් බය නෑද? මේ අම්මේ මම ගිහිල්ලා තරිඳුව පොඩ්ඩක් හම්බෙලා එන්නද? හා චූටි පුතා. සුරංගේ ඔයාට ගොඩාක් ස්තුතියි චූටි පුතා ගැන හිතලා මෙච්චර වටින දෙයක් එව්වට. බඩු ටික ඔක්කොම දාගත්තද මහත්තයා? මගාරුනේ නෑ නේද මොකුත්? නෑ මම හිතන්නේ. දවස් කීයක් වගේ ඉන්න වෙයිද මහත්තයා? බොස් නම් කිව්වේ රැයවල් 6ක් වගේ එහෙ ඉන්න වෙයි කියලා. බලමුකෝ පුළුවන් ඉක්මනට මං එන්න බලන්න ඕනේ. කෝ චූටි? කාමරේ. එන්න කියන්න තාත්තා යන්න හදන්න කියලා. හරි මහත්තයා. චෝටි! මේ තාත්තා යන්න හදන්නේ. එන්න මෙහාට. තාත්තේ. තාත්තා යනවද? ඔව්. මම ගිහිල්ලා දවස් 6කින් වගේ එනවා. අදේ ඉන්නද යන්නේ? ඔව්. ඒ එනකන් ඔබ කිසිම දඟ වැඩක් නොකර ඉන්න ඕනි හරිද? මතකයි නේද කාපු කෑම? මං අම්මට කියලා යන්නේ. උඹ අර සුමුදු ළමයාට මොනවා හරි කරයිද කියලා හොඳින් නිරීක්ෂණය කරන්න කියලා. මට දැනගන්න ලැබුණොත් පුතේ එදා කෑව වගේ නෙමෙයි කන්නේ අනිත් දවසේ ඈ. හොඳද? හරියනේ. නෝනේ මම එහෙනම් ගිහින් එන්න. හොඳයි මහත්තයා පරිස්සමින්. ඔන්න තාත්තා ගියා. ඇහුණා නේද තාත්තා කියපු දේ? දඟ වැඩ බෑ. හරිද? හරි. තරිඳු මේ අකා නැද්ද ගෙදර? තරිඳු දොර අරින්නේ නෑ වගේ නේද? මම දොර කඩන්නද? පිස්සුද? දොර කඩන්න එපානේ. මේ මගේ හොඳම යාළුවා. එයාලා දොර කඩන්න පිස්සුදානේ රොබෝ. හරි මම නිකන් ඇහුවේ. බුදු අම්මේ තවදින්ගේ මටත් ගුටි ගස්සනවා. සුමුදු ඔයාද? මම බාත්රූම් එකේ ඉඳියානේ. ඒකයි ඇහුන්නේ නැත්තේ. ඒක තමයි. මේ මොකද සුමුදු? හරි බය වෙන්න එපා. මේ රොබෝටික්කා මගේ අලුත්ම ආරක්ෂකයා. මොනවා රොබෝටික්කා ඔයාගේ අලුත්ම ආරක්ෂකයා? ඔව් තාත්තා රට ඉඳන් එව්වේ මගේ ආරක්ෂාවට. දැන් ඉතින් හිටියයට මගේ ළඟටවත් එන්න බෑ. ආවොත් එහෙම රොබෝටික්කට තද වෙලා
එයාට මරුන් කන්න තමයි වෙන්නේ. මරුනේ. මරු තමයි මේ යමුත නිකමට හිට්ටයිලා ගෙවල් පැත්තෙන් කඩේ පැත්තට ගිහිලා එන්නේ. ගුටි කන්න වෙයිද? මොකටද අනේ ගුටි කන්නේ? මේ රොබෝටික් ඉන්නේ. ඕනේ ඒක අමතක වුණා නේ ඩිංගට. යමු එන්න. උඹලා තාත්තන්දියා කොහෙද ගියා කියලා කිව්වේ? ඈත වැඩකට දවස් 6කට. මරු ඔන්න chance එක හිටිය අරුත නෙලන්ද? ඒත් මං තාත්තා ගියාට අම්මට කියලා ගියේ හොදිසියෙන් ඉන්න කියලා. මොකක් හරි සීන් එකක් වුණොත් එහෙම අම්මට කිව්වා තාත්තට කියන්න කියලා. අප්පට අවුලක් නෑ. දොරකඩයට ගහමු අපි. ගහලා උට තර්ජනය කරමු. කාට හරි මේ දේ කියලා තිබුණොත් එහෙම පල පිටින් බඩ පළලා උන්දුක පුත්තේ එළියට ගන්නවා කියලා. එහෙම කිව්වම අනිවාර්යෙන් දොරකඩේ පත්ත බය වෙලා ආයි කාටවත් කියන්නේ ඒක. ඔව් හැබැයි අම්මට සිරියා තාත්තා ගායි කිව්වලු. තාත්තා ගායි ඒ කොහෙලාද? නෑ අර දොරකඩේ දැකලා කිව්වේ බඩු වෙන්නේ මේ පැත්තට නේ. ඒක මිස බය කරන්න එපාකෝ. ඉතින් කෝකට කතා කරන්න මම. දොරකඩේ මෙවරන් මටද කතා කළේ? උඹට තමයි නැතු වෙන කාටද මෙවරේ? වරෙන් අද උඹට ඇඹුල් ගොඩක් කවලා දුලියන් ගෙඩියක් කටේ බලවන්නේ වරේ. ඇයි මොකද? අම්මට සිරියා මුගේ කටේ තරපලපන්කෝ තදිබ්බඩයා. ඔව් අද කරගනි දෙන්න හොම්බ ඉවත් වෙන්න. හයියෙන්ද? මොකද්ද ඔබ කියන්නේ? කවුද ගමන මේ රූකඩ පන්තිකුත් එක්කන් අවිලා තියෙන දොරකඩේ? කවුරු හරි දැන් මොකටද අපිට එන්න කිව්වේ? අපිට පරක්කු වෙනවා කඩේ යන්න. කඩේ යන්න? දෙනා මං ඔබට කඩේ යන්න. උඹ හිතුවේ දැන් උඹලගේ අම්මා සද්ද දාපු වෙලාවේ මං බය වෙලා පැනලා ගියා කියලාද? ඔව් අම්මා කෑ ගහපු වෙලාවේ ඔයා දිව්වේ එහෙනම් මොකද? තදිබඩයා මුගේ කට නම් හොදටම වැඩි වෙලා බං ඈ. මොනවද ඉතින් ඉක්කිය බලන් ඉන්නේ? දිපන් ටින් ටින් දාලා. උතා ඉක්කියා මොනන් එතේ මෙතේ පොලක් නෙමෙයි වගේ. මොකක් හරි දිල්මත් එකක් තියෙනවා මෙතන. මටත් දැන් නම් නිකමට හිතෙනවා මගේ දිහා බලන් ඉන්න හැටියට. තමුන් හැදුවේ මගේ ස්වාමියා සුමුදුට ගහන්න නේද? ගහන්න තමයි. මෙන්න සතුරු ප්‍රහාරයක්. මං උඹව ඉවරයක් කරනවා. යස වැඩේ හිච්චයද? තදිපදියා මොකද බං කරන්නේ? මොකක්ද ඒ උනේ තරිඳු? රොබෝ මැදුණා. යාගේ කඳුලෙන් එයාට මැනගෙන. මෝද දොරකඩියා. උඹ වගේමයි උඹගේ රොබොට්. තමන්ගේම කඳුලෙන් තමන්ට මැදගෙන මැදුණා. හිටියා බලබංකෝ. දොරකඩියා අනේ තරිඳු මොකද කරන්නේ? රොබෝ නැගිටිදායි. මම නම් හිතන්නේ මොකක් හරි වයර් ෂෝට් එකක් වෙන්නේ නැති රොබෝගේ. ඒ දොරකඩියා මේ වගේ. දොරකඩියා දැන් මොකද කියන්නේ? රොබෝ ඉවරයි. තව රොබෝලා ඉන්නවද මාව ඉවරයක් කරන්න? අනේ නෑ අනේ හිතේ මට සමාවෙන්න. සමාවෙන්න? ඉතියා මේ පරණ ගාපන් මොකද? ඔක අද අපි මරන්න. ගුවන් ගත වෙන්න සූදානම් වෙන දොරකඩියා. අබේ එපා ඉතින්
මෙතන රොබෝලා උස්සගෙන මට ගහන්න. මේ හිටියා. එතකොට මේ රොබෝට මොකද කරන්නේ? වැඩක් නෑ පිස්සු රොබෝ කෙනෙක් නේ. මොකක් හරි වැඩක් ගන්න බැරිය පස්සේ හරි අල්ලපන්කෝ පැත්තකින්. අබේ චූටි පුතා නේද කෑ ගහනවා එන්නේ. අයියෝ චූටි පුතා ගැව්වා අබේ ගැව්වා ඔදටම ගැව්වා. මොනවා ගැව්වා? කවුද? වෙද කවුද අබේ? හිටියා අද අබෝ උදේට පිටි කළා. එතකොට රොබෝ ඔයාව බේරගත්තේ නැද්ද? කොහේ බේරගන්නද අම්මේ? එයාගේ විශ්වාසයෙන් මං හිටියේ ගාවටම ගියා. ඒ පිස්සු රොබෝ කෙනෙක් එන පොරක් වගේ තෝක් දුන්නේ හිටියයි අත ඉස්සෙල්ලාම. ඉතින් ගා ගන්න පටන් ගත්තා විතරයි. ඒ පිස්සු රොබෝ එයාගේම කඩුවෙන් එයාගේම ඔළුව තරගෙන විනාශ වෙලා ගියා. හපොයි දෙයියනේ. ඒ මොකද ඒ වෙලා තියෙන්නේ? ඉතින් ඊට පස්සේ හිටිකොල්ලා ඔයාට ගැහුවද? නැතුව මම කිව්වනේ රොබෝට හිටියව ඉවරයක් වෙනකන් ගහන්න කියලා. ඒ වගේම හිටිය මාව ඉවරයක් වෙනකම්ම ගැව්වා අබ්බේ අබ්බෝ. හනේ මේ සුරංගත් කිසිම හැවිල්ලක් බලිල්ලක් නැතුව කරන වැඩවලින් චූටි පුතාමයි කරදරේ වැටෙන්නේ. ඔව් අම්මේ. ඉන්නවකෝ මම තාත්තට කෝල් එකක් ගන්න. හෙලෝ සුරංගා. නෝනේ මම ඔයාට ගණ්ඩ හැදුව විතරයි. රොබෝ කොහොමද? සුපිරියට වැඩනේ. හිටි කියන කාට හොඳටම නෙලන්ඩ ඇතිනේ. ඔව් හොඳට නෙලලා. හැබැයි අපේ කාට. මොකා ඒ කිව්වේ? අනේ සුරංග තමුසේගේ රොබෝ හොඳයි විකට තරගයකට කියන්න. චූටි පුතාට හිටි කොල්ල ගහන්න හදපු වෙලාව කාද? ඔයාගේ පිස්සු රොබෝ ගිහිල්ලා ගහන්න වගේ හදලා එයාගේම කඩුවෙන් එයාගේම ඔළුවට අරගෙන විනාශ වෙලා. ඊට පස්සේ අර හිටි කියන එක අපේ චූටි පුතාට නල්ල මුරුංගා වෙන්න හොදටම නෙලලා. මොනවද සුරංග මේ හෙවිල්ලක් බලිල්ලක් නැතුව කරන වැඩ? ඒක තමයි. අනේ නෝනේ ලක්ෂ 2.5ක් දීලා මං ඔය රොබෝව ගත්තේ චූටි පුතා ගැන හිතලානේ. කවුද දන්නේ ඉතින් රොබෝ පොඩ්ඩක් අවුල් ගිහිලා කියලා. මට සමාව වෙන්න. ඉන්නකො මං කඩේට කෝල් එකක් දීලා බලන්න මොකද මේ වෙලා තියෙන්නේ කියලා. වෙලා තියෙන්නේ තමයි. කඩුම් බිදුම් වෙද මහත්තයෙක්ව සෙට් කරලා දෙන්න දැන්. චූටි පුතාට වෙදකම් කරන්න. හරි කලබල වෙන්න නැතුව ඉන්නකෝ. මම ගන්නම් ඔයාට. ගන්නන් තමයි. අම්මේ මම යනවා කාමරේට. හරිම අමාරුයි. බෙහෙත් දෙන්න යනවද චූටි පුතා? ඉදි මුන් එහෙම තව ටිකක් වෙලා යනකොට තව එයි. ඒ ටිකටත් එක්ක එකතම ගේමු අම්මේ. අයියෝ මන් දන්නේ. මට ආරක්ෂාවට කියලා රොබෝ කෙනෙක්ව ගෙනාවා. මං හිතුවේ ප්‍රශ්නේ ඉවරයි කියලා.